මේ ගානේදී අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම sin වල වර්ගවල එකතුවක් දීලා තිනවා සමානයි උත්තරයකුත් දීලා තිනවා බව පෙන්වන්න කියලා. එතකොට මෙතන ගත්තොත් දරුවෝ අංශක 5 10 15 20 වගේ පහ පහ තමයි අංශක ප්‍රමාණය වැඩි වෙන්නේ. අවසානයේ 90 දක්වාම වැඩි වෙලා තියෙනවා. අපි එහෙනම් වම් අත පැත්තෙන් පටන් ගමු. sin පද ටිකෙන් මෙන්න මෙහෙම. අපි ගාව තියෙන්නේ sin වර්ගය අංශක 5යි. sin වර්ගය අංශක 10යි. sin වර්ගය අංශක 15යි. sin වර්ගය අංශක 20යි සහ අවසානයේ තියෙන sin වර්ගය අංශක 90. හරිනේ මම මෙතන sin වර්ගය 90ට කලින් තියෙන තුනක් ලියන්නද දරුවෝ? මේකට කලින් තියෙන්නේ කවුද? sin වර්ගය 80යි sin වර්ගය 85 sin වර්ගය 90. කොහොම නේද දෙන්න ඕන? හරිද? මොන විදිහට මේ දෙන්න ඕන? හරි නේද මම ලිව්වා 5 10 15 මෙතන 90ට කලින් තියෙන දෙන්නවත් මම ලිව්වේ වෙනවනේ 85 80. පැහැදිලිද? හරි. දැන් අපි කල්පනා කරලා බලමු මොකද කරන්න පුළුවන් කියලා. අපි දන්නවා දැන් sin වර්ගයක් තියෙනවා. ඒතර වර්ග සම්බන්ධව මට මතක් කරලා මතක් වෙන සූත්‍රයක් මොකද්ද තියෙන්නේ? sin වර්ග දෙද්දි මතක් වෙන ටක් කරලා මොකද්ද? ඔයගොල්ලෝ ඉගෙන ගන්න මූලිකම සූත්‍රයක් මොකද්ද? sin වර්ගයට ඊට දාන cos වර්ගයට ඊට කීය කියලාද? 1යි කියනවා. හැබැයි මෙතන දරුවෝ sin වර්ගයේ අංශක 5නේ තියෙන්නේ. එහෙනම් sin වර්ගයේ අංශක 5 නම් තියෙන්නේ මෙතන sin වර්ගයේ 5 නම් cos වර්ගෙත් කී දෙන්න ඕනේ? අංශක 5ක්ම આવොත් තමයි 1 වෙන්නේ. තේරුණාද? හැබැයි මෙතන මේ කොහෙවත් cos 5ක් නෑනේ අංශක 5ක්. නැත්තේත් නෑනේ. හොඳට බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න මෙන්න මෙතන මේ sin 85යි කියලා තියෙනවා නේද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයගොල්ලෝ දන්නවා වෘත්ත පාදවලදී අපි ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම. sin alpha තිබ්බත් එකයි cos 90 ඍණ alpha තිබ්බත් එකයි නේ. දෙකම එකයි. සමානයි. එතකොට දැන් අපි ගත්තොත් එහෙනම් දැන් මෙතන කෙලවරේ තියෙනවනේ දැන් මෙයත් එක්ක බලන්න මෙන්න මෙයත් එක්ක බලන්න සෙට් කරන්න පුළුවන් මෙයා මෙන්න මේ විදිහට බලන්න sin වර්ගය 85 නේ තියෙන්නේ. දෙකම sin 85යි කියලා. sin 85 આવොත් මේ සූත්‍රයට අනුව මොකද වෙන්නේ? cos වෙන්න ඕනේ. මෙන්න මේ සූත්‍රයට අනුව මම මේ ලියන්නේ මේක වෙනම සූත්‍රයක් නේ. විදිය දාන cos වර්ගයට එකයි නෙමෙයි මම මේ සූත්‍රය පාවිච්චි කරලා ලියන්නේ. sin 85 આવොත් කොහොමද එන්නේ? cos 90 ඍණ 85යි නේ. 90 ඍණ 85 කියන්නේ කීයද? cos 5යි. ඒතර sin වර්ගය 85යි කිව්වත් එකයි cos වලින් sin 85 කියන්නේ cos 5යි cos වර්ගය 5යි කියලා කිව්වොත් එකයි නේ. අපි ඊළඟට ඊට පස්සේ sin 80 තියෙන්නේ අපි හිතමු මෙතන 80 නම් 80 આવොත් කොහොමද එන්නේ? cos 90 ඍණ alpha නම් alpha ම ඉන්නවා මෙතන 90 ඍණ 80 90 ඍණ 80 කියන්නේ කීයද? 10යි. එතකොට sin 80 තිබ්බත් එකයි cos 10 තිබ්බත් එකයි. එතකොට අපිට හිතන්න පුළුවන් කවුද? sin 80 කියන්නේ cos 10ම තමයිනේ. එතකොට sin වර්ගය 80යි කියන්නේ කවුද? cos වර්ගයේ sin 80 කියන්නේ cos 10යිනේ. sin වර්ගය 80යි කියන්නේ cos වර්ගය අංශක 10යි කියලා හිතන්න පුළුවන්. තේරුණාද? එහෙනම් මම මෙන්න මෙහෙම ලියනවා. බලන්න sin alpha වල ලියන්න පුළුවන් cos 90 ඍණ alpha බැවින් කියලා ලියලා ඔන්නෝම ලියලා මොකද කරන්නේ මන් දැන්? මෙන්න මෙහෙම කරනවා. මෙයාවයි මෙන්න මේ පදේ එක ළඟට ලියා ගන්න. පැහැදිලිද? කවද? sin වර්ගයේ 5යි. හරිනේ? දැන් මෙතන sin වර්ගයේ 85නේ තියෙන්නේ. ඔන්න යාව ලියනවා මෙතනින් කීය කියලාද? cos වර්ගය sin වර්ගය 85යි කියලා නෙමෙයි ලියන්නේ මම කවුරු කියලාද? cos වර්ගයේ 5යි කියලා. ඇයි ඒ පුතේ? අපි දන්නවා sin 85 කියන්නේ කවුද? මේ සූත්‍රයට අනුව cos 5ම තමයි. sin වර්ගය 85 කියන්නේ කාටද? cos වර්ගය 5ට. දෙවෙනි එකට sin වර්ගය 10ක් එනවා. ඔන්න 10 තියෙන්නේ මෙතන. මම එයාට ලියනවා මෙතන වරහනක් දාන්න හිතට ලේසි. ඔන්න මේ පදේ අරගත්තේ මම මෙතනින් 40ක් දාන්න. ඊළඟට යත් එක්ක මෙයාව ගන්නවා. අපි දන්නවා sin 80යි කියලා කියන්නේ කාටද දරුවෝ? sin 80 මෙතනට 80 આવොත් cos 90 ඍණ 80. ඒ කියන්නේ cos 10ට සමානයි නේ. එහෙනම් sin 80යි කියන්නේ cos 10ට. එතකොට sin වර්ගය 80යි කියන්නේ cos වර්ගය 10ට. හරිනේ? එතන මෙතන දානවා කවුද? දෙවෙනි එක කෙනා cos වර්ගය 10යි. තේරෙනවද මම කිව්වේ? හරි. ඊට පස්සේ මෙතන බලමු. මෙතන ඉන්නේ මම මෙතන ඩොට් එකක් දාන්නම් ඈ. ඔන්න කවුද? sin වර්ගය 15. දැන් මේකේ ඩොට් එක දැම්මම මෙතන දාන්න කෙනෙක් නෑ. මේක මම sin වර්ගය 75 කියලා තිබ්බා කියලා හිතන්නකෝ. අන්න sin 75 තමයි මේකට කලින් තියෙන්න ඕනේ.
එතකොට sin 75 කියන්නේ මේ සූත්‍රය අනුකූලව මොකද වෙන්නේ? 75 වුත් කවුද වෙන්නේ? cos 90 ඍණ 75. ඒ කියන්නේ කීයද? sin 75 කිව්වත් එකයි cos වලින් කීය කිව්වත් එකයිද? 75 ගියම 15. එතකොට sin 75යි cos 15යි සමානයි. එහෙනම් මම sin වර්ගයේ 15යි කියන එකට දැන් මෙතන මීට කලින් තියෙන sin 75 ගේ තියෙනවා. ඒක cos 15ට සමානයි. ඒක මම මෙතනින් දානවා කවුරු කියලාද? cos වර්ගයේ 15. කොහොම කීය වෙනකන් දී වෙනවද දරුවෝ? දැන් බලන්න. 5යි 85යි ගන්නවා. එක්කෙනයි. 10යි 80යි ගත්තා. දෙන්නයි. 15යි මේ පැත්තෙන් එන කීය දෙන්නේ? 75යි අර ගන්නවා. ඔය විදිහට පුතේ දැන් 5 10 15 20 25 30 35 40 45 කියලා ගියන් තියෙනවානේ. දැන් ඔවත් එක්ක එහා පැත්තෙන් එන ඒවා බලන්න ඕනේ. දැන් 45න් පස්සේ 50 එන්නේ නේ. 50 55 ඒ වගේ යන්නේ. දැන් එහෙනම් මොකද වෙනවනේ මෙතනට 50 සෙට් කරන්න වෙන්නේ මෙතනට නේ. මොකද මේ දෙන්නගින්නේ අපිට sin 50 නේ ලියන්න පුළුවන් cos 40 කියලා. ඒතර යත මෙයාද සෙට් කරා. ඊට පස්සේ 55 නේ. ඊට පස්සේ 60 65 මෙයාට 70 මේකට නම් අපි ලිව්වත් එක්කනේ 75 මේකට 80 මේකට 85. එතකොට ඉතුරු වෙනවා මේ පැත්තෙන් 90 නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවද මෙන්න මෙතන ජෝඩු කීයක් එනවද? 1යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් ආවනේ. එහෙනම් කොයි විදිහට දෙන්නේ දරුවෝ? එක ඉලක්කම් කීයක් එනවද? 8ක් එනවා. ඒ වගේම මෙන්න මෙතන බලන්න sin වර්ගයේ 90 කියන එකට sin වර්ගයේ 15යි. එතකොට sin වර්ගයේ කවුද ඉතුරු වෙන්නේ? sin වර්ගයේ 45 කියන එක ඉතුරු වෙනවා. පේනවද ඔයගොල්ලන්ට? 45 කියන එක ඉතුරු වෙනවා. එයාට ගන්න කවුරුත් නැතුව යනවනේ. ඒ වගේම sin වර්ගයේ 90 කියන එකත් ඉතුරු වෙනවා. එයාටත් කවුරුත් නැහැ. එතකොට එකේ ඉලක්කම් කීයක් එනවද? 1 2 3 4 5 6 7 8ක් එනවා. එහෙනම් කීයක් එනවද? 1 ධන 1 ධන 1 ධන කියලා කීයක් එනවද? ඔක්කොම කීයක් එනවද? එකේව 8ක් එනවා. හරිනේ? එකේව 8 ගොයි ආයි sin 45යි sin වර්ගයේ 45යි. අපි දන්නවද පුතේ sin 45 කියන්නේ කීයද? sin 45 කියන්නේ 1 යට මූල 2යි නේ. ඒතර 1 යට මූල 2යි sin 90 කියන්නේ කීයද? 1යි නේ. එතකොට ඉතුරු වෙනවා sin වර්ගයේ 45 කියන්නේ 1 යට මූල 2 වර්ගිකුයි sin වර්ගය 90 කියන්නේ k වර්ගිකුයි. එතකොට උත්තරේ එන්නේ කීයද? මෙතන 8යි, මෙතන 1 භාගයයි, මෙතන 1 1යි. එතකොට අපිට ගන්න පුළුවන් අන්තිම උත්තරේ මෙන්න මෙහෙමනේ. 8 1යි 9යි. 9යි භාගය. පැහැදිලිද මම කිව්ව දේ? හරි. එහෙනම් මේ විදිහට මේ ගාන ගොඩ දා ගන්න පුළුවන්.